සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අද අපි ඔයාලත් එක්ක එකතු වෙන්නේ අපේ චූටි පැටියගේ රිෂි ශාක්‍යයාගේ කොණ්ඩේ කපපු එක සම්බන්ධයෙන් අපි සංවිධානය කරපු පුංචි ඒ වැඩසටහන ගැන ඔයාලව දැනුවත් කරන්න. ඉතින් ලොකු දෙයක් කරේ නැහැ. මුලින්ම අපි කරේ නැකතකුත් එක්ක ඒකට අදාළ චාරිත්‍ර විධි ටිකට ලෑස්ති වෙලා පොඩියට එයාගේ කෙස් රොදක් කපපු එක. ඉතින් නැකතකුත් බලලා පුංචි පැටියාගේ පළවෙනි චාරිත්‍රයනේ. ඒකට ඉතින් අපි චුට්ටක් විශේෂයෙන් ලෑස්ති වුණා. මේකට පුංචි බඩු ටිකක් අවශ්‍ය කරා. ඒක ලෑස්ති කරේ නම් අප්පච්චි කියන්නකෝ බලන්න මොනවද ඕනේ උනේ කියලා. සම්ප්‍රදාය තමයි ගැහැණු ළමයෙක් නම් ඉරට්ටේ මාසයකත් පිරිමි ළමයෙක් නම් ඔත්තේ මාසයකත්. ඉතින් අපි වැඩිහිටියන්ට බාර දුන්න අපේ අවශ්‍ය නැකත් කටයුතු ටික සූදානම් කරලා දෙන්න කියලා. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ අපි ලෑස්ති කරගත්තා හක් ගෙඩියක්, පිච්චමල් කිහිපයක්, සමන් පිච්චමල් කිහිපයක්, ඒ වගේම විලඳ, හඳුන් කුඩු, ඒ වගේම චාරිත්‍ර අවසානයේදී අපේ ආගමට අනුකූලව පිරිත් නූල් ලෑස්ති කරගත්තා. එයාගේ බෙල්ලට පිරිත් නූලක් දාන්න. ඒ වගේම අපි අදහන ආගමට, අපි නම් බුද්ධ ආගම, ඉතින් බුද්ධ ආගමට අනුකූලව ඒ ආගමික කටයුතු කරන්න අවශ්‍ය දේවලුත් පණාවක් සහ කතුරක් ගත්තා. ඒ අපේ චූටි පැටියාගේ කෙස් රොදක් කපන්නත් ඒ කෙස් රොද ඊට පස්සේ අපි භාජනයකට දාගන්න ඕනේ. වෙනම අරගෙන යන්න, ගලාගෙන යන දිය පහරකට දාන්න. ඔන්න ඉතින් අප්පච්චි ආගමික වතාවත් පටන් ගත්තා. ආගමික වතාවත් කරලා තමයි අපි නැකතට අනුව හිසකෙස් කපන්න පටන් ගන්නෙ. ඊට කලින් මම කියන්නම් මේක කොහොමද අපි සූදානම් කරගත්තේ කියලා අදාළ බඩු ටික. මුලින්ම හක්ගෙඩිය හොඳින් පිරිසිදු කරලා හක්ගෙඩියට අපි අර ගත්ත පිරිසිදු වතුර සල්පය දාලා ඒකට සමන් පිච්චමල් සහ සුදු හඳුන් කුඩු ඒ වගේම විලඳත් එකතු කරගන්නවා. ඔව්. ඉතින් මේ වැඩේදී ඇත්තටම අපිට පළවෙනි අත්දැකීම දෙමව්පියන්ගෙන් අහලා තමයි මේ වැඩේ කරේ. වීඩියෝ එකක් කරගන්න වැඩේ අමතකයි අපිට. මොකද මේ චාරිත්‍ර කරන්න ගියාට පස්සේ වීඩියෝ එක අමතක නැහැ. වීඩියෝ එක කරන්න ගියන් පස්සේ චාරිත්‍රම දෙනවා. ඇත්තටම අපි දෙන්න ගොඩක් අමාරුවෙන් තමයි වැඩේ කරේ. ඒ වගේම ලොකුම ප්‍රශ්නේ තමයි ලක්ෂී අපිට ආවේ අපේ පැංචිට නිදිමත වෙලා. පැංචිගේ වෙලාව ඇවිල්ලා නිදියන. ඉතින් එයා ඉන්නේ ගොඩක් අමාරුවෙන්. ඔන්න ඉතින් අපි චාරිත්‍ර පටන් ගත්තා. කියමුකෝ චාරිත්‍ර ගැනත් විස්තර ටික. ඔව්, චාරිත්‍රදී අපි කරේ මුලින්ම ඔය අර ලක්ෂි කියපු විදිහට හදාගත්ත හක්ගෙඩිය හිසේ වටේ 3 පාරක් කරකවලා ඒකෙන් වතුර ටිකක් අපේ පැංචිගේ හිස මතට ඉහිනවා. ඊට පස්සේ ඒකෙන් කපා ගන්න කෙස් රොදක් අපි වෙනම ලෑස්ති කරගත්ත භාජනයකට වෙන් කරගත්තා. ඔව්, ඒ කපාගත්ත කෙස් රොද තමයි ගලාගෙන යන වතුරකට දාන්න කියලා කිව්වේ. මේ වෙනකොට කාවියේක කොහේ හෝ සංචාරය කරපු තැනක ජලාශයකට දාලා ඇති. දාපු තැන කිව්වොත් නම් ඔයාලා සර්ප්‍රයිස් වෙනවා. කළුගල කන්ද උඩින් ගලාගෙන පිරිසිදු ජල පහරකට තමයි දැම්මේ. ඉතින් ඊට පස්සේ අපි අපේ ආගමනුකූලව පිරිත් කරගත්ත නූලක් අපේ පැංචිගේ බෙල්ලට දැම්මා. එයාට තුන්නුවන්ගෙම සරණයි කියලා හිතාගෙන. අනේ ඒක දැම්මට පස්සේ ඉතින් මගේ පැංචිට නිින්ද යනවා. ඔව්, මේ බලන්නකෝ. එයාගේ අක්කිලා ටිකයි ඔක්කොම වට වෙලා හිටියේ. අක්කිලා කියද්දි කවුද කියලා බලන්න ඇති. මේ වටේ ඉන්නේ මගේ අක්කලාගේ චූටි පැටවු ටික. ඉතින් එයාලා බලන් ඉද්දි මෙන්න අපේ පැංචිට නිින්ද යනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ පැංචිගේ පළවෙනි චාරිත්‍රය අපි ඉවර කරේ. ඊළඟට තියෙන අපේ පැංචිගේ කරාබුදාපු චාරිත්‍රය. ඒකේ ෂෝට් එකක් නම් අපි මේ වෙනකොට අපේ channel එකේ දාලා තියෙනවා. බලන්න අමතක කරන්නත් එපා. අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.